හරි පුතේ අයබෝවන් අද අපි 10 ශ්‍රේණිය අර දෙවන වාර පරීක්ෂණේ කෙටි ප්‍රශ්න 15ක් සාකච්ඡා කරලා වීඩියෝ එකක් තිබුණානේ. ඒකේ ඉතිරි කෙටි ප්‍රශ්න තවත් 15ක් මේ වීඩියෝ එක තුලින් සාකච්ඡා කරනවා. ඒ කියන්නේ මේ පේපර් එකේ 16 වෙනි ප්‍රශ්නේ ඉඳලා 30 ප්‍රශ්නය දක්වා මේ වීඩියෝ එකේ සාකච්ඡා කරනවා. ගන්න පේපර් එක ඔයාලා බලන්න 16 වෙනි ප්‍රශ්නේ ඉඳලා 30 වෙනි ප්‍රශ්නය දක්වා සම්පූර්ණ කරලා තියෙනවද කියලා. ඊට පස්සේ ඔයාලගේ හරි වැරදි අඩුපාඩු අමතක වීම නැවත මතක් කරගන්න. පැහැදිලි නේ පුතේ? හරි. 16 වෙනි ප්‍රශ්නේ අපි ගමු. බල දෙකක් යටතේ වස්තුවක් සමතුලිතතාවයේ පැවතීමට සපුරාලිය යුතු අවශ්‍යතාවයක් නොවන්නේ. බල සමතුලිතතාවයෙන් තියෙන්නේ. එතකොට මතක් කරගන්න බල දෙකක් යටතේ වස්තුවක් සමතුලිතතාවයේ තියෙන්න තිබිය යුතු අවශ්‍යතා තුනයිනේ. බල දෙකක් යටතේ වස්තුවක් සමතුලිතතාවයේ තියෙන්න තිබිය යුතු අවශ්‍යතා තුනයි. පළවෙනි එක බල දෙක සමාන වෙන්න ඕනේ. දෙවෙනි එක බල දෙක ප්‍රතිවිරුද්ධ වෙන්න ඕනේ. තුන්වෙනි එක බල දෙක එකම රේඛාවේ හමු වෙන්න ඕනේ. බල දෙක සමාන වීම, බල දෙක ප්‍රතිවිරුද්ධ වීම, බල දෙක එකම රේඛාවේ හමු වීම. දැන් එන්න බලන්න 16 වෙනි ප්‍රශ්නෙට. බල දෙක විශාලත්වයෙන් සමාන විය යුතුය. ඒක හරිනේ. දෙවෙනි එක බල දෙක දිශාවෙන් ප්‍රතිවිරුද්ධ විය යුතුය. ඒතකොට ඒකත් ඕනේනේ. තුන්වෙනි එක බල දෙක එකම රේඛාව දිගේ ක්‍රියා කළ යුතුය. එකම රේඛාවේ තිබිය යුතුයි කියලා කියනවනේ. ඒකත් හරිනේ. හතරවෙනි එක බල දෙක එකම තලයක තිබීම. එහෙම එකක් බල දෙකක් යටතේ සමතුලිතතාවයේ තිබීමට අපි කියන්නේ නැහැ. එහෙනම් මොකද්ද 16 වෙනි ප්‍රශ්නෙට උත්තරය? ප්‍රශ්නාංක 16 ප්‍රශ්නාංක 16ට පිළිතුර 4. පැහැදිලි නේද? දැන් අපි යම් ප්‍රශ්නාංක 17. සමස්ථානික සම්බන්ධ නිවැරදි ප්‍රකාශය කුමක්ද? සමස්ථානික සම්බන්ධ නිවැරදි ප්‍රකාශය. සමස්ථානික සම්බන්ධ. මතක් කරගන්න සමස්ථානිකයක් කියන්නේ මොකද්ද? එකම මූලද්‍රව්‍යයේ වෙනස් ස්කන්ධ ඇති අවස්ථා සමස්ථානික වෙනවනේ. දැන් උදාහරණයක් විදිහට කාබන් 12.6 කාබන් 13.6 කාබන් 14.6 මේවා සමස්ථානිකනේ. කාබන් එතකොට එකම මූලද්‍රව්‍ය කාබන් ස්කන්ධය වෙනස්. පරමාණු ක්‍රමාංකය වෙනස් නැහැනේ. පැහැදිලි නේද? එතකොට එකම මූලද්‍රව්‍යයේ වෙනස් ස්කන්ධ ඇති අවස්ථාවලට අපි කියනවා සමස්ථානික කියලා. එතකොට මේ සමස්ථානික වල ලක්ෂණ හතරක් තියෙනවානේ. මොනවද හතර මට කියන්න? ස්කන්ධ ක්‍රමාංකය වෙනස්. පැහැදිලි නේද? ස්කන්ධ ක්‍රමාංකය වෙනස්. ස්කන්ධ ප්‍රමාණකය වෙනස් වෙන්නේ පුතේ නියුට්‍රෝන සංඛ්‍යාව වෙනස් වෙලානේ. දැන් මේකෙන් මේක අඩු වුණාම නියුට්‍රෝන එන්නේ. එතකොට මෙතන නියුට්‍රෝන 7යි. මෙයාගේ නියුට්‍රෝන 7යි. දැන් මෙයා ගන්නකො මෙයාගේ නියුට්‍රෝන 6යිනේ. 12න් 6ක් අඩු වුණාම 6යිනේ. මෙයාගේ නියුට්‍රෝන 7යි. මෙයාගේ නියුට්‍රෝන 8යි. අන්න එහෙනම් නියුට්‍රෝන සංඛ්‍යාව වෙනස්. නේද? පරමාණුක ක්‍රමාංකය වෙනස් නැහැ එකමනේ. ඒ කියන්නේ පරමාණු ක්‍රමාංකය කියන්නේ ප්‍රෝටෝන සංඛ්‍යාවනේ. ඒතර ප්‍රෝටෝන සංඛ්‍යාව වෙනස් නැහැ. පැහැදිලි නේද? ප්‍රෝටෝන සංඛ්‍යාවට සමානයිනේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. එහෙනම් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වෙනස් වෙන්නේ නැහැ. ඒතකොට ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වෙනස් නැත්නම් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය වෙනස් වෙන්නේ නැහැ. දැන් එන්න බලන්න උත්තර වලට 17. පරමාණුක ක්‍රමාංකය අසමානය. දැන් පරමාණුක ක්‍රමාංකය සමානනේ. නිවැරදි පිළිතුර. ඒතකොට ඒක ගන්න බෑ. ඉලෙක්ට්‍රෝන ගණන අසමානය. ඉලෙක්ට්‍රෝන ගණන පරමාණුක ක්‍රමාංකයට සමානයි. එහෙනම් ඒක ගන්නත් බෑ. ස්කන්ධ ක්‍රමාංකය අසමානයි. ස්කන්ධ ක්‍රමාංකය අසමානයි හරිනේ. ස්කන්ධ ක්‍රමාංකය අසමානයි. නියුට්‍රෝන ගණන සමානයි. නෑ නියුට්‍රෝන ගණන වෙනස් නේ. එහෙනම් ස්කන්ධ ක්‍රමාංකය අසමානයි කියන පිළිතුර තමයි අපිට ගන්න වෙන්නේ 17ට 3. ප්‍රශ්නාංක 17ට 3. හරි නේද? දැන් බලන්න. විස්ථාපන කාල ප්‍රස්ථාරයක් නෙදීලා තියෙන්නේ. y අක්ෂයට විස්ථාපනය දාලා තියෙනවා, කාලය දාලා තියෙනවා x අක්ෂයට. මේ බලන්න. දැන් මේ පැත්තට විස්ථාපනය, මේ පැත්තට කාලය දාලා තියෙනවනේ. එතකොට මේකට කියන්නේ විස්ථාපන කාල ප්‍රස්ථාරයක්.
එතකොට කාලයට අනුව විස්ථාපනය ඒකාකාරීව වෙනස් වෙලා. මේ පැත්තෙන් පෙන්වන්නේ කාලය, මේ පැත්තෙන් පෙන්වන්නේ විස්ථාපනය. දැන් මේ වෙලාවේ මේ කාලයේදී විස්ථාපනය මේ තියෙන්නේ. එතකොට මේ කාලයේදී විස්ථාපනය මේ තියෙන්නේ. මේ කාලයේදී විස්ථාපනය මේ තියෙන්නේ. එහෙමනේ තියෙන්නේ. එතකොට කාලය වෙනස් වෙනකොට විස්ථාපනය වෙනස් වෙලා. එතකොට විස්ථාපනය වෙනස් වීම අපි හඳුන්වන්නේ ප්‍රවේගයක් කියලානේ. එහෙනම් මේක ඒකාකාරී ප්‍රවේගයකට අදාළ විස්ථාපන කාල ප්‍රස්ථාරයක්. ඒකාකාරී ප්‍රවේගයකට අදාළ මොකද ඒකාකාරී වෙන වෙනස් වෙලා තියෙන්නේ මේදී. පැහැදිලි නේද? ඕක තරණයක් නම් විස්ථාපන කාල ප්‍රස්ථාරය මෙහෙමනේ එන්න ඕනේ. මේකට S මේකට T තරණයක් නම් මේ හැඩයට එන්න ඕනේ. තරණයක් නම් මන්දනයක් නම් මේ හැඩයට එන්න ඕනේ. මේක විස්ථාපනය මේක කාලය මන්දනයක් නම් මේ හැඩයට එන්න ඕනේ. පැහැදිලි නේද? එහෙනම් මේක ඒකාකාරී ප්‍රවේගයක්. එහෙනම් ඊයත ප්‍රස්ථාරයේ වඩා සුදුසු වන්නේ තරණයක් නිරූපණය කරන්න නම් මේ වගේ එකක් වෙන්න ඕනේ. ඒකාකාරී ප්‍රවේගයක් පෙන්වීමටය. ඒකාකාරී ප්‍රවේගයක් එහෙනම් 18 වෙනි එකට පිළිතුර 2. 18 වෙනි එකට පිළිතුර 2. 19 බලන්න. රුධිරයේ කැටි ගැසීමට වැදගත් වන විටමිනය හා මූලද්‍රව්‍ය පිළිවෙලින් දැක්වෙන පිළිතුරු තෝරන්න. රුධිරයේ කැටි ගැසීමට වැදගත් වන විටමිනය සහ මූලද්‍රව්‍ය පිළිවෙලින් දැක්වෙන පිළිතුරු තෝරන්න. පැහැදිලි නේද? රයිට්. මේ බලන්න. එතකොට රුධිරයේ කැටි ගැහෙන්න දායක වෙන විටමින් වර්ගයේ විටමින් K නේ. විටමින් K. රුධිරයේ කැටි ගැසීම සඳහා දායක වන විටමින් එක විටමින් K. ඊළඟට අහනවා මූලද්‍රව්‍ය. පුතේ රුධිරයේ කැටි ගැසීමට දායක වෙන්නේ කැල්සියම් මූලද්‍රව්‍යනේ. කැල්සියම් ධන දෙක අයන වැදගත් වෙනවා රුධිරයේ කැටි ගැසීම සඳහා. පැහැදිලි නේද? එහෙනම් විටමින් K සහ කැල්සියම් කියන මූලද්‍රව්‍ය තමයි වැදගත් වෙන්නේ. එහෙනම් මොකක්ද උත්තරේ? විටමින් K සහ කැල්සියම් කියලා තියෙන්නේ 19ට 1. එහෙනම් ප්‍රශ්නාංක 19ට පිළිතුර 1. පැහැදිලි නේද? රයිට් 20. පහත දැක්වෙන බල දෙකේ සංප්‍රයුක්ත බලය කොපමණද? මතක ඇති සංප්‍රයුක්ත බලය කියන්නේ මොකක්ද මතක් කරගන්න. බල දෙකක් හෝ කීපයක් වෙනුවට එම කාර්යම ඉටු කර ගැනීම සඳහා යෙදිය හැකි තනි බලය. බල දෙකක් හෝ කීපයක් වෙනුවට එම කාර්යම ඉටු කර ගැනීම සඳහා යෙදිය හැකි තනි බලය. එතකොට සංප්‍රයුක්ත බලය හොයද්දී බල දෙක එකම දිශාවට නම් සංප්‍රයුක්ත බලය හොයන්න එකතු කරන්න ඕන. බල දෙක ප්‍රතිවිරුද්ධ දිශාවට නම් විශාල බලයෙන් කුඩා බලය අඩු කරන්න ඕන. දැන් මෙතනදී සංප්‍රයුක්ත බලය හොයන්න බල දෙක එකම දිශාවටනේ. එතකොට එකම දිශාවට බල දෙකක් තියෙද්දී සංප්‍රයුක්ත බලය හොයන්න මොකද කරන්නේ? අපි බල දෙක එකතු කරනවා. දැන් මේ බලය තියෙනවා 6 නිව්ටන්, මේ බලය තියෙනවා 4 නිව්ටන්. එහෙනම් සංප්‍රයුක්ත බලය මේ දෙක එකතු කරනවා. එකම දිශාවට නිසා. එහෙනම් කීයද සංප්‍රයුක්ත බලය? 10 නිව්ටන්. එහෙනම් 20ට 4නේ. පිළිතුර 4. පැහැදිලි? 21 ඉහත සහසංයෝජ බන්ධනයෙන් නිරූපණය කරන සංයෝගය වන්නේ. ඉහත සහසංයෝජ සංයෝගයෙන් නිරූපණය කරන සංයෝගය. මේ බලන්න මේ වගේ එකක් අපි ගන්න විදිහ. රයිට්. මේකේ තියෙනවා මෙන්න මෙහෙම මූලද්‍රව්‍ය. එතකොට මේකේ පළවෙනි කවචයේ ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. හරිනේ? දෙවෙනි කවචයේ මෙහෙම තියෙනවා. දෙවෙනි කවචයේ එකසරව ඉලෙක්ට්‍රෝන බන්ධන වලට දායක වෙලා නැති ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් තියෙනවා, 4ක් තියෙනවා. මෙතන මූලද්‍රව්‍යයක් තියෙනවා. එයා මෙතන ස්ථායි වෙලා ඉන්නවා. මෙතන මූලද්‍රව්‍යයක් තියෙනවා. එයා මෙතන ස්ථායි වෙලා ඉන්නවා. එතකොට මෙයා දෙක සම්පූර්ණ කරගෙන ස්ථායි වෙලා ඉන්නේ. මේ දෙක සම්පූර්ණ කරගෙන ස්ථායි වෙලා තියෙනවා. එයාට තිබිලා තියෙනවා එකක් දෙකක් කරගෙන ස්ථායි වෙනවා. එහෙනම් අනිවාර්යයෙන් මෙයා හයිඩ්‍රජන් වෙන්න ඕන. මෙයාගෙත් එහෙමයි එකක් තිබිලා තියෙනවා දෙකක් කරගෙන ස්ථායි වෙලා ඉන්නවා. මොකද සහසංයෝජ බන්ධන හැදුවත් ස්ථායි වෙන්නේ නැහැ. එහෙනම් මෙයාගෙත් එකක් තියෙන මූලද්‍රව්‍ය අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන හයිඩ්‍රජන් වෙන්න ඕන.
ඊළඟ මෙයාගේ බලන්න මෙයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2යි මෙතන 2යි 2යි 4ක් තියෙනවා මෙතන 1යි මෙතන 1යි කියන්නේ මෙයාගේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 6ක් තිබිලා තියෙනවා ඉලෙක්ට්‍රෝන 6ක් එතකොට මෙයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2යි 6 ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2යි 6 එහෙනම් මෙයා අනිවාර්යෙන් ඔක්සිජන් වෙන්න ඕන මෙයා ඔක්සිජන් එහෙනම් හයිඩ්‍රජන් දෙකකුයි ඔක්සිජන් එකකුයි හැදිලා හැදෙන සංයෝගය තමයි මේ පෙන්වලා තියෙන්නේ. කවුද හයිඩ්‍රජන් දෙකයි ඔක්සිජන් එකයි එකතු වෙලා හැදෙන්නේ? ජලය. එහෙනම් මෙයා කවුද? ජලය වෙන්න ඕනේ. හරි නේද? right. එහෙනම් පිළිතුර 21ට පිළිතුර 2. දැන් බලන්න ඊළඟ එක ප්‍රශ්න අංක 22 ඉහළ සිට වස්තුවක් පහළට වැටෙන්නේ උඩ ඉඳලා පහළට වැටෙන වස්තුවක් බෝලයක් කියලා හිතන්න උඩ ඉඳලා මේක පහළට වැටෙනකොට මේක ගුරුත්වාකර්ෂණ බලය නිසා වැටෙන්නේ පල්ලෙහාට එතකොට ගුරුත්වාකර්ෂණ බලය නිසා ඇති වෙන්නේ ගුරුත්වජ ත්වරණය එතකොට ත්වරණයක්නේ ගුරුත්වජ ත්වරණය 9.8යි මේකනේ අපි ආසන්න වශයෙන් ගන්න 10යි ms ඍණ 2 කියලා. එතකොට ඉහළ ඉඳන් පහළට හැමතිස්සෙම වස්තුවක් වැටෙන්නේ වාත ප්‍රතිරෝධය නොසලකා හැරියොත් සෑම තප්පරයකදීම ප්‍රවේගය 9.8කින් වැඩි වෙනවා. ඒ කියන්නේ ත්වරණය 9.8යි. පැහැදිලි නේද? එතකොට බලන්න ඉහළ සිට වස්තුවක් පහළට වැටෙන්නේ ඒකාකාරී ප්‍රවේගයකින්. ඒකාකාරී ප්‍රවේගයකින් වැටෙන්න බෑනේ ත්වරණයකින් එන්න වේගය වැඩි වෙනවනේ. ඉහළ සිට වස්තුවක් පහළට වැටෙන්නේ 9.8යි ms ඍණ 2 ත්වරණයකිනි. හරිනේ? 9.8යි ms ඍණ 2 ත්වරණය. සෑම තප්පරයකදීම ප්‍රවේගය වැඩි වෙනවා කියන එක නෙමෙයි කියන්නේ. 9.8කින් වැඩි වෙනවා. පහළ සිට ඉහළට විසි කරන වස්තුවක් ගමන් කරන්නේ ධන ත්වරණයකිනි. නෑනේ පුතේ පහළ සිට ඉහළට යන එකක් මන්දණයෙන් යන්නේ. එන්න ප්‍රවේගය අඩු වෙනවනේ උඩට යනකොට. මන්දණය කියන්නේ ඍණ ත්වරණයක් නේ. පහළ සිට ඉහළට විසි කරන වස්තුවක් ගමන් කරන්නේ 9.8යි ත්වරණයකිනි. නෑනේ මන්දණයෙන් යන්නේ. ඒකත් ත්වරණයක් නේ. ධන ත්වරණය කියන්නේ 9.8 ත්වරණය. එහෙනම් අපිට ගන්න වෙන්නේ පිළිතුර 22ට 2. 22ට 2 නේද? ඉහළ සිට පහළට වස්තුවක් වැටෙන්නේ 9.8යි ත්වරණයකිනි. 23 වලි කුකුලාගේ විද්‍යාත්මක නාමයේ නිවැරදිව සඳහන් පිළිතුර කුමක්ද? right? විද්‍යාත්මක නමක් ලියද්දී අනුගමනය කරන කරුණු කීපයක් තියෙනවනේ. ඕක වේ පළවෙනි නාමයට කියනවා ඝන නාමය. දෙවෙනි එකට විශේෂ නාමයනේ නැත්නම් සුළු නාමය කියලා සමහර තැන්වල කියනවා. එතකොට ඕක විද්‍යාත්මක නමක් ලියද්දී පුතේ ඝන නාමය කියන්නේ පළමු වචනේ පළමු අකුර. පළමු වචනේ කියන්නේ ඝන නාමයේ පළමු අකුර කැපිටල් වෙන්න ඕනේ. අනිත් සියලුම අකුරු සිම්පල් වෙන්න ඕනේ. ඒ කියන්නේ විද්‍යාත්මක නාමයක එකම එක අකුරයි කැපිටල් තියෙන්නේ. වෙන අකුරු කැපිටල් තියෙන්න බෑ. පැහැදිලි මොකද්ද කැපිටල් තිබිය යුතු අකුර? පළමු වචනේ පළමු අකුර. අනිත් ඔක්කොම සිම්පල් වෙන්න ඕනේ. පැහැදිලිද? දෙවෙනි එක මේ ඝන නාමය සාමාන්‍ය ටයිප් කරද්දී ඇලේට ටයිප් කරන්න ඕන. ඇලේට ටයිප් කරන්න ඕන. ඒක නම් මේක පෙන්නලා නැහැ. ඊට පස්සේ පද දෙකට යටින් වෙන වෙනම ඉරි අඳින්න ඕන. ඉරි දෙකක් වෙන වෙනම ගන්න ඕන. ඒක අතින් ලියද්දි විතරයි කරන්නේ. ඒක ටයිප් කරද්දි ඉරි අඳීම අවශ්‍ය නැහැ. පැහැදිලි නේද? දැන් බලන්න එතකොට පළමු එක වෙනම් වැරදිනේ. ඒ ඔක්කොම අකුරු කැපිටල් වලින් දීලා තියෙන්නේ. ඒතර පළවෙනි එක වැරදි. දෙවෙනි එක ගණනාමයේ ඔක්කොම අකුරු කැපිටල්නේ. එක අකුරයි කැපිටල් තියෙන්න ඕන. අනිත් එකක්වත් කැපිටල් තියෙන්න බෑ. පැහැදිලි නේද? තුන්වෙනි එකේ බලන්න පළමු පදේ ගණනාමයේ පළමු අකුරත් කැපිටල් අර ලුෆායෙට්ටි කියන එකේ එල් අකුරත් කැපිටල්. ඒතකොට අකුරු දෙකක් කැපිටල් නේ තියෙන්න බෑ. එහෙනම් උත්තරය අපිට ගන්න වෙන්නේ හතරවෙනි එක. මේකෙත් චූටි ගැටලුවක් තියෙනවා. මේකත් දකුණු පැත්තට ඇලයට ටයිප් වුණා නම් තමයි වඩා නිවැරදි වෙන්නේ. පැහැදිලි නේද? එහෙනම් 23ට අපිට ගන්න වෙන්නේ ඔය තියෙන පිළිතුරු වලින් 4. 24 බාහිර අසන්තුලිත බලයක් යෙදෙන තුරු
නිශ්චල වස්තුවක් නිශ්චලතාවයේම පවතින අතර චලනය වන වස්තුවක් ඒකාකාරී ප්‍රවේගයෙන් චලනය වෙමින් පවතී. මොකක්ද නියමය? බාහිර අසන්තුලිත බලයක් යෙදෙන තුරු නිශ්චල වස්තුවක් නිශ්චලතාවයේම පවතින අතර චලනය වන වස්තුවක් ඒකාකාරී ප්‍රවේගයෙන් චලනය වෙමින් පවතී. නිව්ටන් පළවෙනි නියමයනේ. නිව්ටන් දෙවෙනි නියමය මොකක්ද කියන්නේ? වස්තුවක ඇතිවන ත්වරණය එයට යොදන අසන්තුලිත බලයට අනුලෝමව සමානුපාතික වන අතර වස්තුවේ ස්කන්ධයට ප්‍රතිලෝමව සමානුපාතික වේ. ඒක දෙවෙනි නියමයනේ. තුන්වෙනි නියමය සෑම ක්‍රියාවක් සඳහාම විශාලත්වයෙන් සමාන වූද දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූද ප්‍රතික්‍රියාවක් ඇත. ඒක තුන්වෙනි නියමයනේ. එහෙනම් මේ දීලා තියෙන්නේ මොකක්ද නියමය? නිව්ටන් පළමු නියමය. නිව්ටන් පළමු නියමය කියලා තියෙන්නේ නිව්ටන් පළමු නියමය 24ට 2නේ. එහෙනම් 24 වෙනි ප්‍රශ්නෙට පිළිතුර 2. 25ටෙන් ප්‍රශ්නාංක 25. මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධය මූලද්‍රව්‍යක පරමාණුක ස්කන්ධයේ බෙදීම 12න් එක ගුණ කිරීම C12 6 පරමාණුක ස්කන්ධය. මෙහෙමනේ තියෙන්නේ. මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධය බෙදීම 12න් එක ගුණ කිරීම C12 6 ස්කන්ධය. මේ තියෙන ස්කන්ධ ඒකකයනේ. මේ තියෙන ස්කන්ධ ඒකකය නේද? C12 6 සමස්ථානිකයේ 12න් එකක ස්කන්ධයෙන් යම් මූලද්‍රව්‍යයක් කොපමණ වාරයක්ද යන්න. මතක නම් සාපේක්ෂ පරමාණු ස්ථායද මෙතන මූලද්‍රව්‍ය පරමාණු වන්නේ. එහෙනම් මේකට තමයි කිව්වේ මොකක් කියලාද? සාපේක්ෂ පරමාණුක ස්කන්ධ. අණුක ස්කන්ධය කියන්න බෑනේ පුතේ. මෙතෙන් එනම් අණුවක් හෝ සංයෝගයක් එන්න ඕනේ. මේක මූලද්‍රව්‍යයක් නේ. එහෙනම් ඒක පරමාණුක ස්කන්ධය. එහෙනම් මොකද්ද 25 කියන්නේ? සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ගණනය කිරීමට තමයි මේක භාවිතා කරන්නේ. නේද? රයිට්. මෞලික ස්කන්ධය ගණනය කරන්න මේක පාවිච්චි කරන්නේ නෑනේ. රයිට්. එහෙනම් අපිට පිළිතුර ගන්න වෙන්නේ 25ට 1. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ගණනය කිරීම. නේද? රයිට්. 26 26 කියනවා ඒ ප්‍රාග්න්‍යෂ්ටිකයි. ප්‍රාග්න්‍යෂ්ටික කියන්නේ සංවිධානය වූ න්‍යෂ්ටියක් නැහැ කියන එකනේ. එතකොට ප්‍රාග්න්‍යෂ්ටික ඉන්නේ ආකියා සහ බැක්ටීරියා. ආකියා බැක්ටීරියා දෙකම ප්‍රාග්න්‍යෂ්ටිකනේ. අධිරාජධානි දෙකම නේද? යුකැරියා ශූන්‍යෂ්ටිකයි සත්ත්ව න්‍යෂ්ටියක් ඇත. එතකොට ආකියාත් ප්‍රාග්න්‍යෂ්ටිකයි බැක්ටීරියාත් ප්‍රාග්න්‍යෂ්ටිකයි. ආන්තික පරිසරවල ජීවත් විය හැක. ආන්තික පරිසරවල ජීවත් වෙන්නේ ආකියා විතරනේ. මෙයා සියලු පරිසර තත්ත්වයකට සර්ව ව්‍යාප්තිකයි බැක්ටීරියා. ඕනෑම පරිසර තත්ත්වයකට ජීවත් විය හැකි ජීවිකාණ්ඩයක් ඉගෙන ගන්න බැක්ටීරියා අධිරාජධානිය. ආකියා ආන්තික කියන්නේ වෙනත් ජීවීන්ට ජීවත් වීමට අපහසු. උණුදිය උල්පත්, ලවණ වගුරු, ගිනි කඳු, නේද? හිම කඳු, ඒ වගේ තැන්වල ඉන්නේ ආකියා. නේද? ඊළඟට ප්‍රතිජීවක වලින් විනාශ කළ නොහැක. ප්‍රතිජීවක වලින් විනාශ කරන්නත් බැරි ආකියා. බැක්ටීරියා ප්‍රතිජීවක වලින් විනාශ කරන්න පුළුවන්. එහෙනම් මේ කියන ලක්ෂණ වලට අනුව මේ එන්නේ ආකියා අධිරාජධානී ලක්ෂණ. බැක්ටීරියා වලට ගන්න බෑ. ඇයි? බැක්ටීරියා සර්ව ව්‍යාප්තිකයි ප්‍රතිජීවක වලින් විනාශ කරන්න පුළුවන්. ප්‍රාග්න්‍යෂ්ටික එක හරි. ප්‍රාග්න්‍යෂ්ටික මේ දෙගොල්ලටම හරිනේ. නමුත් ආන්තික පරිසර මෙයා ප්‍රතිජීවක වලින් විනාශ කරන්නත් බැරි මෙයා. එහෙනම් අපිට ගන්න වෙන්නේ ආකියා. එහෙනම් එතන ගන්නෙ කවුද? ආකියා අධිරාජධානිය පිළිබඳවයි මේ කතා කරන්නේ. ආකියා අධිරාජධානිය නම් 26ට පිළිතුර 3. 26ට පිළිතුර 3. පැහැදිලි නේද? 27 වස්තුවක ගම්‍යතාව ලබාගත හැක්කේ පහත කුමන ප්‍රකාශයේ භාවිතා කිරීමෙන්ද? දැන් ගම්‍යතාව කියන්නේ සමීකරණය ගන්න. මොකක්ද ගම්‍යතාව කියන්නේ? ගම්‍යතාව සමාන වෙනවා ස්කන්ධයේ ගුණ කිරීම ප්‍රවේගයට නේ. ගම්‍යතාව සමාන වෙනවා ස්කන්ධය ගුණ කිරීම ප්‍රවේගය. ස්කන්ධය සංකේතවත් කරන්නේ m වලින්, ප්‍රවේගය සංකේතවත් කරන්නේ v වලින්. එහෙනම් mv මේ තියෙන HPG නෙමෙයි පුතේ, ඔක H rho g වලින් ගන්න ද්‍රව කන්දක පීඩනයනේ.
MV ගම්මිතාව MCT අර තාප ප්‍රමාණය හොයන තාප ප්‍රමාණය හොයන ලබා ගන්නා හෝ පිට කරන තාප ප්‍රමාණය හොයන එකක් එක 11 ශ්‍රේණියේ තියෙන්නේ. දෙකෙන් එකයි MV වර්ග කියන්නේ චාලක ශක්තිය හොයන එක. පැහැදිලි දෙනවා 27ට උත්තරය 2. 28න් සෝඩියම් මූලද්‍රව්‍යයේ ග්‍රෑම් 23ක අඩංගු සෝඩියම් පරමාණු ගණන. සෝඩියම් මූලද්‍රව්‍යයේ ග්‍රෑම් 23ක්. එතකොට සෝඩියම් වල දීලා තියෙනවා සමානයි 23යි කියලාත් නේ. සෝඩියම් සමානයි 23යි. එතකොට මේ තියෙන්නේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. මෙන්න මේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට සමාන ග්‍රෑම් සංඛ්‍යාවක් ගත්තොත් ග්‍රෑම් 23යි. ඒක තුළ තියෙන සෝඩියම් පරමාණු මවුල 1යි. මවුල 1යි. මවුල 1යි කියන්නේ පරමාණු 6.02 ගුණ කිරීම 1023යි. සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට සමාන ග්‍රෑම් සංඛ්‍යාවක් මවුල 1යි. මවුල 1ක් තුල පරමාණු අවගාඩ්‍රෝ සංඛ්‍යාවක් තියෙනවා. ඊළඟට ග්ලූකෝස්. ග්ලූකෝස් ගත්තොත් C6H12O6යි. C6H12O6යි. මේකේ සාපේක්ෂ අණුක ස්කන්ධය ගන්න. එතකොට කාබන් පරමාණු 6ක් තියෙනවා. එතකොට 12 ඒවා 6ක් 72යි. හයිඩ්‍රජන් පරමාණු 12ක් තියෙනවා. එයාගේ 1යි කියලා දීලා තියෙනවා. එතකොට 12 වරක් 1 12යි. ඔක්සිජන් 6ක් තියෙනවා. ඔක්සිජන් වල 16යි කියලා දීලා තියෙනවා. නේද? එතකොට 6 වරක් 6 36යි. 6 වරක් 1 6යි 3 9යි. 96යි. එතකොට එකතුව ගත්තොත් 2 2 4 6 4 10 බිඳු එකක් විතර 8 1 9 9 18 180යි. මේ ආවේ මොකද්ද? සාපේක්ෂ අණුක ස්කන්ධය. එහෙනම් ග්ලූකෝස් වල සාපේක්ෂ අණුක ස්කන්ධය 180යි. හරිනේ? ග්ලූකෝස් වල සාපේක්ෂ අණුක ස්කන්ධය 180යි. අන්න සාපේක්ෂ අණුක ස්කන්ධයට සමාන යම් සංයෝගයක සාපේක්ෂ අණුක ස්කන්ධයට සමාන ග්‍රෑම් සංඛ්‍යාවක් ගත්තොත් ඒ කියන්නේ මෙන්න මේ අගය ග්‍රෑම් වලින් ගත්තොත් ග්‍රෑම් 180ක්. ග්ලූකෝස් මවුල 1යි. ආන් එක තුල තියෙනවා ග්ලූකෝස් අණු පරමාණු නෙමෙයි ග්ලූකෝස් අණු තියෙනවා 6.02 ගුණ කිරීම 1023. එහෙනම් පුතේ සෝඩියම් ග්‍රෑම් 23ක තියෙන පරමාණු ගාන ග්ලූකෝස් ග්‍රෑම් 180ක තියෙන අණු ගානට සමානයි. පැහැදිලිද? ඒ දෙකේම මවුල 1යි. මෙයාගේ සාපේක්ෂ අණුක ස්කන්ධයට සමාන ග්‍රෑම් සංඛ්‍යාවක් මෙයාගේ සාපේක්ෂ පරමාණු මේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට සමාන ග්‍රෑම් සංඛ්‍යාවක් සාපේක්ෂ අණුක ස්කන්ධයට සමාන ග්‍රෑම් සංඛ්‍යාවක්. එහෙනම් මේ දෙකේ මෙයාගේ පරමාණු ගාන මෙයාගේ අණු ගානට සමානයි. එහෙනම් දැන් උත්තරේට එන්න බලන්න. අණු ගණන නිවැරදිද එක්කන්නේ 23යි 180 වැරදිනේ 1යි 24 එකක් වැරදිනේ. එහෙනම් උත්තරේ ගන්න වෙන්නේ 6.02 ගුණ කිරීම 1023 හා 6.02 ගුණ කිරීම 1023 කි. එහෙනම් 28ට උත්තරය 3. 28ට උත්තරේ 3. පැහැදිලි නේද? දැන් බලන්න 29. බැක්ටීරියාවක් මගින් සහ වෛරසයක් මගින් බෝ වෙන ලිංගිකාශ්‍රිත රෝග දෙකක් පිළිවෙලින් ඇති පිළිතුර තෝරන්න. මේක අර ජීවී අඛණ්ඩතාවයේ 10 ශ්‍රේණි 14 වෙනි පාඩමේ තියෙන ප්‍රශ්නයක් නේ. 14 වෙනි පාඩමේ. ඒක තාම මේ වෙනකොට කෙල්ල නැහැ. අපි බලමු. ඒ වුණාට දැන් මේකේ බැක්ටීරියා රෝග තියෙනවනේ. එතකොට ලිංගාශ්‍රිත බැක්ටීරියා රෝග දෙකක් තියෙනවා. වෛරස් රෝග දෙකක් තියෙනවා. මතක තියාගන්න. බැක්ටීරියා රෝග දෙකක් තියෙනවා වෛරස් රෝග දෙකක් තියෙනවා නේද? එතකොට බැක්ටීරියා රෝග වලින් එකක් ගොනෝරියා. ඔයාලා දන්නවා AIDS කියන එක ගැන දන්නවනේ AIDS කියන්නේ කෙලිම වෛරස් නේ. එතකොට ඒක මතක තියාගන්න ලේසි. AIDS වෛරස් එක. ඒක දන්න එකක් නේ. එතකොට ගොනෝරියාව බැක්ටීරියා. AIDS වෛරස් එක. තව දෙකක් ඉතිරි වෙනවා මොනවද අනිත් දෙක දීලා තියෙන්නේ? herpes සහ syphilis. පැහැදිලිද? syphilis කියන්නේ බැක්ටීරියාවක්. සිපිලිස් බැක්ටීරියා. එතකොට බැක්ටීරියා රෝග දෙක තමයි ගොනෝරියාව සහ සිපිලිස්. ගොනෝරියාව සහ සිපිලිස්. AIDS සහ herpes වෛරස්.
AIDS සහ herpes virus. පැහැදිලිද? එතකොට අපෙන් අහන්නේ බැක්ටීරියාවක් මගින් හා වෛරසයක් මගින් බෝවන ලොං රින්ගාසිත රෝග දෙකක් පිළිවෙල. එතකොට මුලින් තියෙනවනේ බැක්ටීරියාව. එතකොට පළවෙනි එකේ ගොනෝරියාව බැක්ටීරියා හරි herpes virus හරි. නේද? ගොනෝරියාව බැක්ටීරියා හරි herpes virus හරි. එහෙනම් 29ට උත්තරේ පළවෙනි එක වෙන්න එපේ. දෙවෙනි එක බලන්නකෝ. herpes AIDS. herpes AIDS කියන්නේ දෙකම වෛරස් නේ. එතකොට ඒක ගන්න බෑ. තුන්වෙනි එක ගොනෝරියාව සිපිලිස්. ගොනෝරියාව සිපිලිස් දෙකම බැක්ටීරියානේ. එතකොට ඒක ගන්න බෑ. තුන්වෙනි එක හතරවෙනි එක herpes සහ ගොනෝරියාව. herpes කියන්නේ වෛරස් නේ. herpes කියන්නේ එතකොට වෛරස්. අර පිළිවෙල කැඩලාද එතකොට? මුලින් කියන්න බැක්ටීරියානේ. එහෙනම් මේක ගන්න බෑ. එහෙනම් උත්තරේ 29ට 1 30. ප්‍රශ්නාංක 30. ප්‍රශ්නාංක 30. ඒකලිංගික පුෂ්ප පමණක් අඩංගු පුෂ්පයක පූමාංගය සහ ජායාංගය කියලා කොටස් දෙකක් තියෙනවනේ. පූමාංගය කියන්නේ පිරිමි කොටස. ඒකට අයිති වෙන්නේ පරාගධානි සහ සූත්‍රිකාව. ජායාංගය කියන්නේ ගැහැණු කොටස. ඒකට අයිති වෙනවා කලංකේ කීලේ ඩිම්බකෝෂේ කියන කොටස. පැහැදිලිද? ඩිම්බත් අයිති වෙනවා. එතකොට මෙන්න මේ පූමාංගයයි ජායාංගයයි දෙකම එක පුෂ්පයේ තියෙනවා. ඒවට අපි කියන්නේ ද්විලිංගික පුෂ්ප. ලිංග දෙකම එකම පුෂ්පයේ අඩංගු ඒවනේ. ඒකලිංගික මේ කොටස් දෙකෙන් එකක් විතරක් තියෙනවනේ. පූමාංගයේ එක පුෂ්පයක ජායාංගයේ එක පුෂ්පයක. මේවට කියනවා ඒකලිංගික පුෂ්ප කියලා. පැහැදිලිද? අර ස්වපරාගණයේ වළක්වන්න දක්වන අනුවර්තනනේ මේවා. එතකොට ඒකලිංගික පුෂ්ප පිහිටලා තියෙනවා දොඩම් වල නැහැ පොතේ පොල් වල තියෙනවා. හරි. පොල් හරි දොඩම් ගන්න බෑ. ඊළඟ බඩ ඉරුඟු තියෙනවා හරි මිරිස් ගන්න බෑ. මිරිස් ද්විලිංගික පුෂ්පයක්. වැල් දොඩම් ගන්නත් බෑ. එතකොට අපිට ගන්න වෙන්නේ මේකේ පොල් සහ බඩ ඉරුඟු. අර බඩ ඉරුඟු වල උඩින් පිපෙන්නේ මල. ඒ උඩින් පිපෙන මල පූමාංගී පුෂ්පේනේ. කරල් හැදෙන්නේ යටින් තියෙන මල් වලනේ. ඒතර යටින් තියෙන මල් ජායාංගී පුෂ්ප. පූමාංගී පුෂ්ප වෙනම ජායාංගී පුෂ්ප වෙනම. එතකොට 30ට උත්තරය 3. 30ට උත්තරය 3. හරි නේද? රයිට්. ඔන්න දැන් අපි අද මේ වීඩියෝ එකෙන් තවත් ප්‍රශ්න 15ක් අවසන් කරා. ඒ ප්‍රශ්න පත්‍රයේ දෙවන වාර පරීක්ෂණය 2. පැහැදිලි නේද? එතකොට මේ වෙනකොට ප්‍රශ්න 30ක් අපි අවසන් කරලා තියෙනවා. තවත් 10ක් එක ඉතිරි වෙලා තියෙනවා. ඒක තවත් වීඩියෝ මෙවැනිම වීඩියෝ එකකින් අපි ඉතිරි ප්‍රශ්න 10ක් සහ ඊළඟට ව්‍යුහගත මට්ටමේ ප්‍රශ්න 18ක් තියෙනවා. ඒ ප්‍රශ්න 18ත් මේ විදිහටම එකින් එක කෙටි වීඩියෝ තුලින් අපි නැරඹීම සහ නිවැරදිතාවය බලාගමු. මොකද දීර්ඝ වීඩියෝ තුලින් බලන්න ගියොත් එක දිගට බලාගෙන ඉන්නකොට ඒක මානසිකව චුට්ටි වදයක් වෙනවා, එපා වීමක් වෙනවා. ඒ නිසා කෙටි විනාඩි 30කට අඩු වීඩියෝ එකක් තමයි මම උපරිම විදිහට ප්‍රශ්න සාකච්ඡාවේදී ඔයාලට එවන්න බලන්නේ. එතකොට ඔයාලට එක වීඩියෝ එකක් එක දිගට බලන්න පුළුවන්. පැය 4ක 5ක වුවාම පැය 2ක විතර වුවාම ඔක එපා වෙනවා. එතකොට ලේසි පැය භාගයක් එක දිගට එක තැනක ඉඳගෙන පේපර් එක බලලා අවසන් කිරීමේ හැකියාව ඔයාලට තියෙනවා. එහෙනම් ඉදිරියටත් මෙවැනිම කෙටි වීඩියෝ වලින් ප්‍රශ්න සාකච්ඡා කරන වීඩියෝ වලින් අපි හමු වෙමු. දිගින් දිගටම මෙවැනි වීඩියෝ ඔබ අතරපත් වේවි. ඉතින් ඒව නැරඹීම තුළින් ඔබගේ වාර විභාගවල සහ O level විභාගයේ විද්‍යා ලකුණු ප්‍රගුණ කර ගැනීමේ හැකියාව වර්ධනය කිරීමේ හැකියාව සහ නිවැරදිව පිළිතුරු දීමේ හැකියාව ඔබට ලැබේවි. එහෙනම් ගොඩක් ස්තුතියි. ආයුබෝවන්.